අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඉස්කෝලේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ පහ ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළව 6 වන තේමාව අපේ ආහාර. අපි බලමු මේ පාඩමේ චූටි දුවල පුතාලාට දැනගන්න තියෙන අලුත් කරුණු මොනවද කියලා. එහෙනම් ඔයාලා හැමෝම එකතු වෙන්න පුංචි ඉස්කෝලේ YouTube නාලිකාවත් එක්ක මේ තේමාවේදී මුලින්ම අපි කතා කරන්නේ අපේ බර මැන ගැනීමට සහාය ලබා ගන්න පුළුවන් සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කවුද කියලා. අපිට පුළුවන් පුතේ පෞල් සෞඛ්‍ය නිලධාරිනිය, හෙද සොහොයුරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා වගේ අයගෙන් අපේ බර මැන ගන්න සහාය ලබා ගන්න. ඊළඟට අපි කතා කරන්නේ සමබල ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා. අපි 4 ශ්‍රේණියේ අපේ ආහාර තේමාවෙත් මේ සමබල ආහාර වේලක් ගැන කතා කරා. සමබල ආහාර වේලක් කියලා කෙටියෙන් සරලවම කියන්නේ සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් වලින් සපිරි ආහාර වේලක්. එතකොට අපේ සිරුරට විවිධ පෝෂණයන් අවශ්‍යයිනේ. කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන්, විටමින්, khනිජ ලවණ මෙන්න මේ වගේ දේවල්. එතකොට ඒ සියලුම දේවල් වලින් සපිරි ආහාර වේල අපි සමබල ආහාර වේලක් කියලා කියනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ විවිධ පෝෂක පදාර්ථයන් ලබාගත හැකි ආහාර වර්ග මොනවද කියලා. අපේ සිරුරට විවිධ පෝෂක පදාර්ථයන් අවශ්‍ය වෙනවනේ. ඒ පෝෂක පදාර්ථයන් ලබා ගන්න පුළුවන් ආහාර වර්ග තමයි කතා කරන්නේ. අපිට කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන් ධාන්‍ය වර්ග, පිෂ්ඨය සහිත අල වර්ග, කොස්, දෙල් වගේ පිටි සහිත දේවල් වලින්. මේදය එහෙම නැත්නම් තෙල් අපිට ලබා ගන්න පුළුවන් තෙල්, මස්, මාගරින්, රටකජු, සත්වාහාර, සෝයා බෝංචි, කඩල වගේ මාෂ භෝග වලිනු. අපි ඊළඟට කතා කරන්නේ විවිධ පෝෂක පදාර්ථයන් ලබා ගත හැකි ආහාර වර්ග මොනවද කියලා. අපිට කාබෝහයිඩ්‍රේට් ගන්න පුළුවන් ධාන්‍ය වර්ග, පිෂ්ඨය සහිත අල වර්ග, කොස්, දෙල් වගේ දේවල් වලින්. මේදය අපිට ලබා ගන්න පුළුවන් තෙල්, මස්, මාගරින්, රටකජු, සමහර මාළු වර්ග වලින්. ප්‍රෝටීන් අපිට ලබා ගන්න පුළුවන් මස්, මාළු, කිරි, බිත්තර වගේ සත්වාහාර වලින් වගේම සෝයා බෝංචි, කඩල වගේ මාෂ භෝග වලිනුත්. විටමින් A අපිට ලබා ගන්න පුළුවන් තද කොළ පැහැති කොළ වර්ග වලින්. ඒ කියන්නේ නිවිති, කැරට් කොළ, වට්ටක්ක කොළ, මුරුංගා කොළ වගේ දේවල්. ඒ වගේම පළතුරු වර්ග, ගස් ලැබු, අඹ, ලාවුලු. ඊළඟට විටමින් B අපිට ලබා ගන්න පුළුවන් තද කොළ පාට එළවලු වර්ග වලිනුයි කොළ වර්ග වලිනුයි. නිවිති, තම්පලා, කරපිංචා, බණ්ඩක්කා, බෝංචි, බීට් උදාහරණ. පළතුරු වර්ග විදිහට දොඩම් වර්ග, කෙසෙල්, අන්නාසි හඳුන්වා දෙන්න පුළුවන්. මාෂ භෝග විදිහට මුං ඇට, උඳු, සෝයා බෝංචි, කඩල, අවර, රටකජු වගේ දේවල් වල විටමින් B බහුලව තියෙනවා. විටමින් C අපිට ලබා ගන්න පුළුවන් පළතුරු වර්ග වලින්. නෙල්ලි, පේර, කජු පුහුලන්, දොඩම් වර්ග උදාහරණ වෙනවා. විටමින් D බහුල ආහාර විදිහට මාළු තෙල්, බිත්තර, කිරි හඳුන්වන්න පුළුවන්. යකඩ බහුල ආහාර විදිහට තද කොළ පැහැති එළවලු වර්ග, පලා වර්ග හඳුන්වා දෙන්න පුළුවන්. සාරණ, ගොටුකොළ, මුරුංගා කොළ, මුකුණු වැන්න, කිරි අගුණ උදාහරණ වෙනවා. ඒ වගේම මස් හා මාළු වලත් යකඩ තියෙනවා. මාෂ භෝග විදිහට මුං ඇට, කව්පි, උඳු, සෝයා බෝංචි, කඩල, පරිප්පු වර්ග හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට කැල්සියම් අපිට ලබා ගන්න පුළුවන් තම්පලා, කතර මුරුංගා, කරපිංචා, නෙළුම් අල, මාෂ භෝග, ඒ කියන්නේ ඇට වර්ග, මාළු, මස්, බිත්තර, හාල් මැස්සෝ, කරවල, කූනිස්සෝ, ටින් මාළු මෙන්න මේ වගේ දේවල් වලින්. ඒ වගේම තල, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන. ඒ කියන්නේ කිරි, දී කිරි, යෝගට්, චීස්, පුඩින් වර්ග, කිරි මිශ්‍ර කරලා හදපු මෙන්න මේ වගේ දේවල් වලිනුත් අපිට කැල්සියම් ලබා ගන්න පුළුවන්. අයඩින් අපිට ලබා ගන්න පුළුවන් මුහුදු මාළු,
කරවල, ලුණු සහිත පරිසරවල වැඩෙන පැලෑටි වර්ග. මෙන්න මේ වගේ දේවල් වලින් අපිට අයඩින් ලබා ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි පුතේ විවිධ පෝෂක පදාර්ථයන් අපිට ලබා දෙන ආහාර වර්ග වෙන්නේ. ඊළඟට අපි දන්නවා අපි 4 ශ්‍රේණියේදීත් කතා කරා මේ අපි ගන්න ආහාර වර්ග ශක්තිජනක ආහාර, වර්ධක ආහාර, ආරක්ෂක ආහාර කියලා කොටස් 3කට බෙදෙනවා. එතකොට ශක්තිජනක ආහාර වෙන්නේ කාබෝහයිඩ්‍රේට් හා මේද සහිත ආහාර. වර්ධක ආහාර වෙන්නේ ප්‍රෝටීන් සහිත ආහාර. ආරක්ෂක ආහාර වෙන්නේ විටමින් හා ಖನಿಜ ලවණ සහිත ආහාර. එතකොට මේ අපි ගන්න ආහාර පුතේ මේ පුද්ගලයා ලබා ගන්න ඕනේ ආහාර ප්‍රමාණයන් වෙනස් වෙනවා. එකම වයසේ වුණත් එකම රැකියාව කරනවා වුණත් එක් එක් පුද්ගලයා ලබා ගන්න ඕනේ ආහාර වර්ගය වෙනස් වෙනවා. එතකොට රැකියාව අනුව, වයස අනුව, රෝගී නිරෝගී බව අනුව මේ ආහාර වර්ග ලබා ගත යුතු ප්‍රමාණයන් වෙනස් වෙනවා. දැන් වයස අනුව ගත්තොත් පුතේ කුඩා දරුවන්ට ඉතා සුළු ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ කෑම වර්ග. තරුණයන්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. රැකියාව අනුව ගත්තොත් පුතේ ශරීරය වෙහෙසලා කරන විවිධ රැකියාවන් තියෙනවනේ අපේ රටේ. ගොවි මහත්තුරු, කම්කරු මහත්තුරු මෙන්න මේ වගේ අය දවස පුරා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන හින්දා එයාලට වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් කාර්යාලයක ඉඳගෙන වැඩ කරන වගේ අයට ගන්න ඕනේ ආහාර ප්‍රමාණය අර අයට සාපේක්ෂව වෙනස් වෙනවා. මොකද එයාලගේ ශරීරය එතරම් වෙහෙසවන්නේ නැහැ. මොළය වෙහෙසනවා තමයි. හැබැයි ශරීරය එතරම් වෙහෙසෙන්නේ නැති හින්දා. ඒ වගේම තමයි පුතේ සමහර මිනිස්සුන්ගේ ශරීරයේ විවිධ ලෙඩ රෝග තියෙනවා. ඒ ලෙඩ රෝග වලට සමහර අවස්ථාවල අධික ආහාර අවශ්‍ය වෙනවා. ඒත් සමහර අවස්ථාවල ආහාර වර්ග අධික විදිහට ගත්තාම ඒ ලෙඩ තව වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව එක් එක් පුද්ගලයා ලබාගත යුතු ආහාර ප්‍රමාණයන් පුතේ වෙනස් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ පෝෂක පදාර්ථයන් මේ ශරීරයට නොලැබී ගියොත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් ගැන. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් වගේ දෙයක් ශරීරයට නොලැබී තිබ්බොත් අපේ ශරීර ශක්තිය හීන වෙන්න වගේම බර අඩු වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම තමයි ප්‍රෝටීන ශරීරයට නොමැති වුණොත් ශරීර වර්ධනය අඩු වෙන්න පුළුවන්. මේදය නැති වුණොත් ශරීරයේ තියෙන පිරිපුන් බව අඩු වෙලා යනවා. විටමින් A ශරීරයට නොමැති වුණොත් අපේ ඇස් පෙනීම දුර්වල වෙනවා. විටමින් B ශරීරයට නොමැති වුණොත් කුසගින්න දැනෙන්නේ නැහැ. අපේ සමහිරි තලනවා, කටකොන් වන වෙනවා. මේවා සිද්ධ වෙන්න පුළුවන්. විටමින් C අපේ ශරීරයට නැති වුණොත් මේ මුඛය ආශ්‍රිත විවිධ රෝග ඇති වෙන එක, ඒ වගේම අපිට තුවාලයක් හැදුනහම ඒක ඉක්මනින් සනීප වෙන්නේ නැති එක සිද්ධ වෙන්න පුළුවන්. විටමින් D ශරීරයට නැති වුණාම මේ අපේ අස්ථි ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ಖನಿಜ ලවණ, කැල්සියම්, යකඩ, අයඩින් වගේ දේවල් අපේ ශරීරයට අඩු වුණාම අපේ අස්ථි දුර්වල වෙන්න, දත් දුර්වල වෙන්න, රක්තහීනතාවය වගේ ලෙඩ ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ආහාර පරිභෝජනයේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා. අපි ආහාර පරිභෝජනය කරනකොට මේ අපේ ආහාර විෂවීම් සිදුවන ආකාර හඳුනා ගැනීම වගේම ඒ ආහාර ගන්න එකෙන් වැළකෙන්නත් ඕනේ. ඒ වගේම තැන් තැන්වල අක්‍රමවත් විදියට හදන ආහාර වර්ග අපි ආහාරයට ගන්න හොඳ නැහැ. ඒ වගේම පුළුවන් තරම් කෙටි ආහාර වර්ග අපේ ආහාර වේලට එකතු කරගන්න නැතුව ඉන්න ඕනේ. පාන් පිටි සහිත ආහාර හැකිතාක් අඩු කරන්න ඕනේ. ඒ වගේම අධික විදිහට ලුණු සහිත ආහාර ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි පුතේ අධික විදිහට පැණි රස සහිත ආහාර අපි ශරීරයට එකතු කරගන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි වර්තමානය වෙනකොට ජාන තාක්ෂණය මගින් මේ ජාන විකෘති කරපු ආහාර වර්ග තියෙනවනේ. අන්න ඒ දේවල් අපි අපේ ජීවිතයට අපේ ආහාරවලට ඇතුළත් කරගන්න හොඳ නැහැ. ඒ වගේම අජිනමොටෝ වගේ කෘත්‍රිම රසකාරක තියෙන ආහාර අපි ගන්න හොඳ නැහැ.
ඒ වගේම ෆාම් ඔයිල්, මෙලමයින් අඩංගු කිරිපිටි පාවිච්චි කරන්න හොඳ නෑ වගේම පිළිකාකාර කෘත්‍රිම පැණිබීම වර්ග අපි පානය කරන්න හොඳ නෑ. පුළුවන් තරම් පුතේ දේශීය දියර කිරි තමයි අපි පානය කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ මේ පෝෂණ ගුණයට හානි නොවන විදිහට ආහාර පිසින ක්‍රම මොනවද කියලා. සමහර එළවලු පළතුරු පුතේ අපිට මේ අමුවෙන් ආහාරයට ගන්න පුළුවන්නේ. අන්න ඒ දේවල් අපි හැකිතාක් අමුවෙන්ම ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම මේවා අමුවෙන් ආහාරයට ගන්නව නම් අනිවාර්යයෙන්ම හොඳින් හොදන්න ඕනේ. ඒ වගේම සමහර ආහාර වර්ග ගොඩක් වෙලා පිසින්න හොඳ නැහැ. සමහර ආහාර වර්ග තියෙනවා වැඩි වෙලාවක් පිසින්න ඕනේ. එහෙනම් ඒ බව හොඳින් දැනගෙන ගැළපෙන විදිහට ආහාර පිසින්නත් ඕනේ. එළවලු වර්ග නම් වැඩි වෙලාවක් තම්බ ගන්න හොඳ නැහැ. ඒ වගේම පලා වර්ග ගොඩක් සිහින්ම කපන්නත් හොඳ නැහැ. ඒ වගේම පලා වර්ග අපි හොදලා තමයි කපන්නත් ඕනේ. ඒ වගේම ආහාර ද්‍රව්‍ය අධික විදිහට සීත කරන්නත් හොඳ නැහැ. පළතුරු එළවලු පලා වර්ග සෝදලා තමයි කපන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කරොත් පෝෂණ ගුණයට හානි නොවන විදිහට අපිට අපේ කෑම වර්ග පිස ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම කතා කරන්නේ පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර පිළියෙල කරගත හැකි ආකාර. අපිට එළවලු වර්ග ගත්තොත් පතෝල වගේ දේවල්, කැරට් වගේ දේවල් අපිට පුළුවන් මේ සලාදයක් විදියට අමුවෙන් හදලා කන්න. එතකොට පිසීමක් ඒ කියන්නේ ලිපේ තියලා උයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට විටමින් විනාශ වෙන එක වැළකෙනවා. ඒ විටමින් සියල්ලම අපේ ශරීරයට ලැබෙනවා. දැන් බීම වර්ග විදිහට තැඹිලි කොත්තමල්ලි වගේ දේවල් ගත්තොත් අපිට පුළුවන් තැඹිලි නම් ස්වභාවිකම අපි පානයක් විදිහට ගන්නවනේ. එතකොට එතනින් පෝෂණ ගුණයට හානියක් වෙන්නේ නැහැ. කොත්තමල්ලි වගේ දේවල් හොඳින් තම්බලා පානය කරන්න ඕනේ. එතකොට අපි අර සෙම් රෝග වගේ දේවල් වලට ඖෂධීය පානයක් වෙනවා. පළතුරු වර්ග වලින් කටු අනෝදා අපිට ස්වභාවිකම කිසිම සැකසීමක් නැතුව ස්වභාවිකම එක කන්න පුළුවන්. එතකොට කටු අනෝදා පිළිකා සෛල විනාශ කරන්න ලොකු දායකත්වයක් දක්වනවා. අන්නාසි වගේ දේවල් කනකොට අපි අර පිටත තියෙන පොත්ත හොඳින් සුද්ධ කරලා ඉවත් කරන්න ඕනේ. අපිට විටමින් C හා වෙනත් විටමින් වර්ග මේ අන්නාසි වලින් ලැබෙනවා. ඊළඟට මම කතා කරන්නේ මේ වර්තමානයේ දියුණු තාක්ෂණයත් එක්ක ආහාර වර්ග පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් මාධ්‍ය මොනවද කියලා. ආහාර වර්ග පිළිබඳ දැන්වීම් අපිට රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන්, පුවත්පත්, සමාජ මාධ්‍ය, Facebook, Instagram, WhatsApp මේ වගේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ පෝස්ටර් වලින්, අත්පත්‍රිකා, බැනර් මෙන්න මේ වගේ දේවල් වලින් ආහාර වර්ග පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ මේ ආහාර සම්බන්ධ වෙළඳ දැන්වීම් වල තියෙන වාසි. වාසි අවාසි දෙකම තියෙනවා. අපි මුලින්ම වාසි කතා කරමු. අපිට පුළුවන් ආහාරවල තියෙන පෝෂණ ගුණය පිළිබඳ මේ වෙළඳ දැන්වීම් හරහා දැනුවත් වෙන්න. ඒ ආහාර වර්ගය කාබනිකව වගා කළාද නැත්නම් කොහොමද වගා කළේ මේවා පිළිබඳ යම් දැනුවත්භාවයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ආහාරය නිෂ්පාදනය කරන ආයතනය හඳුන ගන්න වගේම ආහාරයේ මිල දැනගන්නත් පුළුවන්. ඒ වගේම ආහාරය සකසන අලුත් ක්‍රමත් මේ වෙළඳ දැන්වීම් හරහා ලැබෙනවා. ඒ වගේම අලුත් ආහාර වර්ග හඳුන ගන්නත් පුළුවන්. ඒ වගේම මේක දේශීය නිෂ්පාදනයක්ද විදේශීය නිෂ්පාදනයක්ද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ වෙළඳ දැන්වීම් හරහා. මේවා තමයි ආහාර සම්බන්ධ වෙළඳ දැන්වීම් වල තියෙන වාසි. ආහාර සම්බන්ධ වෙළඳ දැන්වීම් වල තියෙන අවාසි විදිහට සමහර ආහාර වර්ග පිළිබඳ අපිට වැරදි අවබෝධයන් ලැබෙනවා. ඒ වගේම වැරදි ප්‍රචාරණ හින්දා නුසුදුසු ආහාරය පරිභෝජනයට අපි පෙළඹෙන්න පුළුවන්. කෘත්‍රිම රසකාරක වර්ණක පිළිබඳ දරුවන්ගේ තියෙන ආකර්ෂණය වැඩි වුණාම ඒ දේම ඉල්ලනවනේ ඔයාලා. ඒ වගේම තමයි වෙළඳ දැන්වීම් වලට රැවටිලා නුසුදුසු දේ අපි පරිභෝජනය කරන්න පුළුවන්. සමහර අවස්ථාවල වෙළඳ දැන්වීම් වලින් කියන මේ ගුණාත්මක භාවයන් සැබෑ භාණ්ඩේ නැති වෙන්නත් පුළුවන්.
ඒ වගේම තමයි තවත් එක දෙයක් මේ පාරිභෝගිකයන් රැවටීමක් මේ වෙළඳ දැන්වීම හරහා සිද්ධ වෙනවා. ඒ වගේම මේ වෙළඳ දැන්වීම් වලට යම් මුදලක් වැය කරනවනේ. එතකොට ඒ මුදලත් මේ භාණ්ඩයේ මිලටම එකතු කරලා තියෙනකොට පාරිභෝගිකයෝ වෙච්ච අපි තමයි ඒකත් ගෙවන්න ඕන වෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ ක්ෂණික ආහාර වර්ග ගැනීමෙන් ඇතිවන බලපෑම. අපේ ශරීරයේ નિયમિત බර ප්‍රමාණයට වඩා මේ ක්ෂණික ආහාර භාවිතය වැඩි වුණාම වැඩි වෙනවා. ඒ කියන්නේ අධික ස්ථූල බව ගොඩාක් මහත් වෙනවා. ඒ වගේම විවිධ ලෙඩ රෝග හැදෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ දේවල්. ඒ වගේම පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම වගේ පිළිකා ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. කෘත්‍රිම රසකාරක භාවිත කිරීම නිසා අතුරු ආබාධ ගොඩක් ඇති වෙන්න පුළුවන්. ජාන විකෘති කර තිබීමෙනොත් අතුරු ආබාධ අපිට ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි පුතේ ක්ෂණික ආහාර ගත්තාම අපිට ඇති වෙන්න පුළුවන් බලපෑම් වෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ ආහාර නරක වීම සිදුවන අවස්ථාවන්. ආහාර නරක වීම සිදුවන අවස්ථාවන් 6ක් දක්වන්න පුළුවන්. එකක් ආහාර නිෂ්පාදනයේදී, ආහාර ප්‍රවාහනයේදී, ආහාර ගබඩා කිරීමේදී, ආහාර අලෙවියේදී, ආහාර සකස් කිරීමේදී, එහෙම නැත්නම් පිසීමේදී, ඒ වගේම ස්වභාවික හේතුන් නිසා. ආහාර නිෂ්පාදනයේදී ගත්තොත් කැරපොත්ත, හූණු, මීයෝ වැනි සත්තුන්ගේ මල පහ මිශ්‍ර වෙනවා, විවිධ නුසුදුසු දේ ආහාරයට එක් වෙනවා, රසායනික ද්‍රව්‍යයි ඒ වගේ කොටස් එක්වීම සිද්ධ වෙන්න පුළුවන්. ආහාර ප්‍රවාහනයේදී ගත්තොත් එරවලු පළතුරු වගේ දේවල් ලොරි රථ මගින්නේ රැගෙන යන්නේ. එතකොට ඒ ගෝණි එක මත එක පැට්ට වෙනකොට තැලෙනවා, පොඩි වෙනවා. මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් තක්කාලි වගේ දේවල් ගෝණි වලට දාලා රැගෙන යනකොට මේ දේ ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. බිස්කට් වගේ දේවල් අරගෙන යනකොට ප්‍රමාණය ඉක්මවා පැටවීම මගිනුත් මේ ආහාර වලට හානි වෙලා නරක වෙන්න පුළුවන්. ගබඩා කිරීම ගත්තොත් පුතේ සුදුසු උෂ්ණත්වයක සුදුසු තැනක ගබඩා නොකිරීම නිසා ආහාර නරක වෙන්න පුළුවන්. අක්‍රමවත් අපිරිසිදු තැනක ගබඩා කරාම වගේම නිවැරදි අයුරින් ගබඩා නොකිරීම නිසා ආහාර නරක වෙනවා. ආහාර අලෙවි කරනකොට ආරක්ෂාකාරී විදිහට වහලා තියන්නේ නැති වුනහම අපිරිසිදු දෑත් වලින් ආහාර අල්ලනකොට ආහාර නරක වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගෙදරදී නැත්නම් ඒ ආහාරය ගෙනල්ලා අපි පිසිනකොට එතකොට පිළියෙල කරනකොට නිසි ගැළපෙන භාජන නොගැනීම අපිරිසිදු දෑත් අපිරිසිදු විදිහට මේවා හදනකොට ආහාර නරක වෙනවා. ස්වභාවික හේතුන් විදිහට අධික වර්ෂාව, දූවිලි, සුළඟ මෙන්න මේ දේවල් නිසා ආහාර නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ ආහාර භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු. අපි කොයි වෙලේවත් නරක වෙච්ච ආහාර භාවිත කරන්න හොඳ නැහැ. කල්ලි කුත්තු ආහාරات පාවිච්චි කරන්න හොඳ නැහැ. ආහාර මිලදී ගන්නකොට ඒවා නරක වේදයි හොඳින් පරීක්ෂා කරන්න ඕනේ. කෙනෙකුට ආහාර පිළිගන්නනකොට ඒවා නරක වෙලා හරි එහෙම නැත්නම් කල්ලිකුත් වෙලා හරි තියෙනවා නම් අනේ ඒ දේවල් නම් පිළිගන්වන්න හොඳ නැහැ. ඒ වගේම සමහර ආහාර වලට දැන් අපි ගොඩක් කැමති ආහාර තියෙනවානේ. මේ කැමති ආහාර තියෙනකොට කල්ලිකුත් වෙලා තියෙනවා නම් හරි කල්ලිකුත් වෙන්න දින ලං වෙලා හරි නම් ඒ දේවල් අපි ඒත් කිසි ප්‍රශ්නයක් නැතුව කන අවස්ථා තියෙනවා. හැබැයි ඒ දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි පුතේ ශීතකරණයක ගබඩා කරපු ආහාර නැවත නැවත රත් කර කන්න හොඳ නෑ කියලා ඒක නුසුදුසු බවත් දැන් හොයාගෙන තියෙනවා. ඊළඟට මම කතා කරන්නේ ආහාර ද්‍රව්‍ය සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ආහාර ද්‍රව්‍ය පිරිසිදුව පිළියෙල කරන්න ඕනේ. ආහාර පිරිසිදුව පිළියෙල කරනවා කියන්නේ ආහාරය සකසන කෙනා පුතේ හොඳින් පිරිසිදු කෙනෙක් වෙන්න ඕනේ. යාගේ නියපොතු හොඳින් කපලා තියෙන්න ඕනේ. નિયમિત ඇඳුම් ඇඳලා තියෙන්න ඕනේ. ඇඟිලිවල තුවාල තියෙන්න බෑ. දද කුෂ්ඨ වගේ දේවල් තියෙන්න බෑ. එයා බෝවන රෝග වලින් තොර වෙන්න ඕනේ. ඒ වගේම එයා පාවිච්චි කරන උපකරණ පිරිසිදු වෙන්න ඕනේ. ආහාර ද්‍රව්‍ය තෝර ගන්නකොට ඒවා සත්තුන්ගෙන් හානි නොවන දේවල් වෙන්න ඕනේ.
ඒ වගේම කෘත්‍රිම රසකාරක වර්ග කොයි වෙලේවත් ආහාර වලට නම් එක් කරන්න හොඳ නෑ. ආරක්ෂිතව ගබඩා කිරීම ගැන කතා කරනකොට සත්තුන්ගෙන්, ජලයෙන්, ගින්නෙන්, විස ද්‍රව්‍යයන්ගෙන් තොරව මේ දේවල් ගබඩා කරන්න ඕනේ. ආහාර පිළිගන්වනකොට පුතේ ඊටාම ගෞරවයෙන් පිරිසිදුව ඒ පිළිගන්වන කෙනාට ලබා දෙන්න ඕනේ. ඔයාලා 4 වසරේදීත් ඉගෙන ගත්තනේ අපි කොහොමද කෙනෙක්ට තේ එකක් පිළිගන්වන්නේ, කෑමක් පිළිගන්වන්නේ, සුප් එකක්, බීම එකක් කොහොමද පිළිගන්වන්නේ කියලා. අන්න ඒ දේවල් හොඳින් මෙන්න මේකට ගලප ගන්න ඕනේ. ඊළඟට මම කතා කරන්නේ ආහාර පිසීමේදී හා පිළියෙල කිරීමේදී සිදු කරන වැරදි ගැන. අපි සාමාන්‍යයෙන් ඇඹුල් මිශ්‍ර ආහාරයක් හදනකොට ඇලුමිනියම් භාජනවල ඒ දේවල් පිසින්නේ නැහැ. තක්කාලි වගේ දේවල් අපි ඇලුමිනියම් භාජනවල හදන්නෙත් නැහැ. පලා වර්ග කපා සේදීම නොකළ යුතුයි. සෝදලා තමයි කපන්න ඕනේ. එහෙම වුණොත් විටමින් වර්ග විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම ධාන්‍ය වර්ග තම්බා පෙරා හැරීම නොකළ යුතුයි. ඒ වගේම තව දෙයක් එළවලු වර්ග කපා සේදීම කරන්න හොඳ නෑ. එතකොට අපිට ඒකේ තියෙන විටමින් වර්ග පෝෂ්‍ය පදාර්ථ ඉවත් වෙන්න පුළුවන්. පලා වර්ග දිගු වෙලාවක් මැලෙව්වහමත් පෝෂණ කොටස් විනාශ වෙනවා. ඒ වගේම මඤ්ඤොක්ක තම්බනකොට පියන වහලා අපි තම්බන්නෙත් නෑ. අමුවෙන් ආහාරයට ගන්න පුළුවන් දේවල් පිසීමක් නොකර අමුවෙන්ම ගන්න ඕනේ. ශීතකරණයේ දමපු පලා වර්ග එළවලු අධික ලෙස සීත වීමට ඉඩ දෙන්නත් හොඳ නෑ. මෙන්න මේවා තමයි ආහාර පිසීමේදී පිළියෙල කිරීමේදී අපි කරන වැරදි. මේ වැරදි අපි කොයි වෙලේවත් කරන්න හොඳ නෑ. ඒවා නොකළ යුතු දේවල් වෙනවා. ඊළඟට මම කතා කරන්නේ ආහාර පිළියෙල කිරීමේදී පිරිසිදුකම ගැන. ආහාරයක් පිළියෙල කරනකොට ඒ පිළියෙල කරගෙන කෙනාගේ පිරිසිදුකම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මුළු තැන්ගේ අපි ආහාර පිළියෙල කරන්නේ මුළු තැන්ගේනේ. ඒ අවට පිරිසිදුකමත් හරිම වැදගත්. කෘමි සතුන්, සුරසල් සතුන්ගෙන් මේ ප්‍රදේශය තොර වෙන්න ඕනේ. ඒ වගේම ලෙඩ රෝග ඇති කරන විස බීජ ඇති නොවන ආකාරයට වගේම මේ මැස්සෝ අනිකුත් සතුන්ට බෝ වෙන්න තියෙන අවස්ථාව මේ මුළු තැන්ගේ තුල නොතිබිය යුතුයි. සත්තු බෝ වෙලා නම් කැරපොත්තු ඉන්නවනම් මැස්සෝ ඉන්නවනම් එතන ආහාර පිළියෙල කරන්න සුදුසු තැනක් වෙන්නේ නැහැ. ඒ වගේම ඉඳුල් කසල වගේ දේවල් නිසි විදිහට බැහැර කරන්නත් ඕනේ. ඒ වගේම අපි ආහාර පිළියෙල කරනකොට ගන්න රෙදි කෑලි භාජන මේ දේවල් හොඳින් පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ ආහාර හදන කෙනා පිරිසිදුව සිටින්න ඕනේ. එයාගේ ඇඳුම් ශරීරය ඉස්සලා කිව්ව විදිහට තුවාල තියෙන්න බෑ. නියපොතු කොට්ටට කපලා තියෙන්න ඕනේ. ඒ වගේම අපි ආහාර සකස් කරන්න කලින් හොඳින් පිරිසිදු ජලයෙන් අපේ අත් හොදගෙන ඉන්න ඕනේ හොඳට සබන් දාලා. මෙන්න මේ දේවල් තමයි පුතේ ආහාර පිළියෙල කිරීමේදී පිරිසිදුකම ගැන කතා කරන්න තියෙන්නේ. අපි මේ පාඩමේ අවසාන වශයෙන් කතා කරන්නේ එළවලු හා පළතුරු තෝරගන්නකොට සැලකිලිමත් යුතු කරුණු. ආහාර ගැන කතා කරනකොට එළවලු හා පළතුරු වලට ප්‍රධාන තැනක් ලැබෙනවනේ. එතකොට මේ එළවලු පළතුරු තෝරගන්නකොට අපි ඒ කාලවලදී බහුලව වැඩෙන එළවලු පළතුරු තියෙනවනේ. ඒවා තෝරගන්න තමයි ගොඩක් වෙලාවට කටයුතු කරන්න ඕනේ. මොකද එතකොට අපිට අලුත් නැවුම් දේවල් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි එළවලු පළතුරු තෝරගන්නකොට පිරිසිදු නැවුම් බවින් යුක්ත ඒවා ගන්න ඕනේ. තැලිච්ච, පළුදුණු, දුර්වර්ණ වුණු ඒවා වගේම කෘමි හානි තියෙන, සිදුරු තියෙන, දුගඳ හමන එළවලු පළතුරු තෝරගන්න හොඳ නැහැ. ඒ වගේම හැකි සෑම විටම අපි අපේ ගෙවත්ති වගා කරගෙන එළවලු පළතුරු අපේ ආහාරයට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ දේවල් තමයි අපේ ආහාර තේමාව යටතේ කතා කරන්න තියෙන්නේ. මම හිතනවා චූටි දුවලා පුතාලට මේ පාඩම හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. අපි තවත් දවසක මේ වගේ අලුත් තේමාවකින් නැවත හම්බෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.